හායි ළමයි ඔයාලට කොහොමද? ඉතින් 2026 A level කරන නංගිලා මල්ලිලාට තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඔයාලට තව එක්සෑම් එකට ළමයි දවස් 30ක් වගේ පොඩි කාලයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මාසයක් වගේ චූටි කාලයක් තමයි එක්සෑම් එකට තියෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය දැන් බය වෙලා ඉන්නවා. ගොඩක් කට්ටිය අහනවා මේ කාලේ ඇතිද වැඩ ටික කරගන්න. ඒ වගේම තමයි හොඳ එකක් ගන්න පුළුවන් වේද? A3ක් ගන්න පුළුවන් වේද? රෑන්ක් එකක් ගන්න පුළුවන් වේද? අක්කේ හොඳටම බයයි. කොහොමද මේ දවස් ටිකේ වැඩ ටික කරගෙන යන්නේ කියලා ගොඩක් ප්‍රශ්න අහනවා. ඉතින් මේ දවස්වල නංගිලා මල්ලිලා. ඉතින් ඔව් හැමෝටම බයක් එනවා තමයි ළමයි එක්සෑම් එක ළඟ වෙන බයක් එනවා. ඒක මටත් ආවා. ඒ වගේම තමයි අනිත් හැමෝටමත් එනවා. බය නැත්තේ නෑනේ කොච්චර පාඩම් කරලා තිබ්බත් එක්සෑම් එකට යන ළඟදී අපි හැමෝටම බයක් එනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මම ඔයාලට අද කියන්නම්කෝ කොහොමද අපි මේ අන්තිම මාසේ බය වෙන්නේ නැතුව වැඩ ටික කරගෙන යන්නේ කියලා. මොකද අපි අන්තිම වෙනකම්ම ළමයි පාඩම් කරන දේවල් පාඩම් කරගෙන යන්න ඕන. මොකද අපි පාඩම් කරලා තියෙන දේවල් අමතක වුණොත් ලොකු ප්‍රශ්නයක් එනවා. ඒ නිසා අපි එක්සෑම් එකට යනකම්ම මේ පාඩම් කරලා තියෙන දේවල් අප්ඩේට් කර කර යන්න ඕන. ඉතින් මම ඔයාලත් එක්ක අද කතා කරන්නේ කොහොමද මේ අන්තිම මාසේ අපි සබ්ජෙක්ට් එක බැලන්ස් කරගෙන වැඩි කාලයක් පාඩම් කරන්න කියලා. එහෙනම් අපි යමුකෝ වීඩියෝ එකට. මෙතෙන්දි ළමයි මම ඔයාලට මගේ අත්දැකීම් කියන්නම්කෝ. ඒ කියන්නේ මම කොහොමද එක්සෑම් එකට යන්න කලින් අන්තිම මාසේ වැඩ කරේ කියලා මම ඔයාලත් එක්ක අද කතා කරන්නම්. ඒක ඔයාලට බය ටිකක් නැති වෙලා පාඩම් කරන්න ආසෙ හිතෙයි. හරිද? ළමයි අපි එක්සෑම් ලියපු දවස්වල කොරෝනා තිබ්බා. හරිද? එතකොට අපි ඉස්කෝලේ ගියේ නෑ, ක්ලාස් ගියේ නෑ, ක්ලාස් එහෙම ගියේ ඔන්ලයින්. ඉතින් දැමුත් ගොඩක් දෙනෙක් ඔන්ලයින් ක්ලාස් යන්නේ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාලා එක්සෑම් එකට යනකම්ම ක්ලාස් වලට යන්න. මොකද අනුමාන එහෙම කතා කරනවා ක්ලාස් වල. ඒ නිසා ඒවට යන්න. ඉතින් ඔන්න ඔය විදිහට ළමයි අන්තිම මාසේ මම කරේ මම ටයිම් ටේබල් හමුුණාට පස්සේ මුලින්ම කරේ ටයිම් ටේබල් එක කොලයක ලියාගෙන බිත්තිය අලව ගත්තා. ඒ වගේම තමයි ඒත් එක්කම කරපු අනිත් දේ තමයි එක්සෑම් එකට යන්න තියෙන, ඒ කියන්නේ එක්සෑම් එක දැන් අපි හිතමුකෝ අගෝස්තු 25 තියෙන්නේ කියලා. 25 තියෙනවා නම් ඒ දවසට යනකම්ම මම කොලයක් අරගෙන දින ටික ලියාගත්තා. ඊට පස්සේ දින කප ගියා. එතකොට අපිට අර ඔළුවට, ඒ කියන්නේ ඔළුවට එනවනේ තව මට දවස් තියෙන මෙච්චරයි, මට පාඩම් කරන්න මෙච්චරක් තියෙනවා කියලා අපිට අර ප්ලෑන් එකක් හදා ගන්න පුළුවන් ඔළුවෙන්. ඒ නිසා මම මුලින්ම කරේ ඒක. ටයිම් ටේබල් දුන්නාට පස්සේ ටයිම් ටේබල් එක හදාගත්තා. ඊට පස්සේ කොලයක දවස් ටික ලියාගෙන ඒකත් මට පේන තැනක මම පාඩම් කරන තැන ඉස්සරහින් ගහගත්තා. ඊට පස්සේ ඉතින් මම පාඩම් කරන්න පටන් ගත්තා. පාඩම් කරන්න කියන්නේ ළමයි එක්සෑම් එකට කොහොමත් මාසයක් විතර තියලා මම පාඩම් කරලා ඉවරයි. ඒ කියන්නේ ඔක්කොම සබ්ජෙක්ට් තුනම පාඩම් කරලා ඉවර වෙලා තමයි තිබ්බේ. හැබැයි ළමයි පාඩම් කරලා ඉවර වුණාට මට අර හැම වෙලාවෙම ඒවා අමතක වෙනවා. අමතක වෙන නිසා ඒවම ආය නැවත රිවයින් කර නැවත පාඩම් කර ගියා. ඉතින් එක්සෑම් එක ලඟ වෙනකම්ම. ඒ වගේම තමයි පාඩම් කරගෙන යන අතරතුර පාස් පේපර්ස් උත් කරා. පාස් පේපර්ස් එකපාරක් නෙවෙයි, පාස් පේපර්ස් දෙපාරක් විතර කරා. ඒ කියන්නේ අර එක දිගට කරගෙන ගියේ නෑ. ඒ කියන්නේ සැරින් සැරේ එන්නේ විදිහට පාස් පේපර්ස් කරා. ඒ කියන්නේ අපි හිතමුකෝ උදාහරණයක් විදිහට මොකක් හරි පොලිටිකල් හිතමුකෝ. පොලිටිකල් වල මොකක් හරි පාඩමක් ගත්තා. මම ඒ ටික පාඩම් කරන් යද්දි මට එතන මොකක් හරි පොඩි අමාරුවක් වගේ දැනුණා නම් මම ඒකට අදාළව ප්‍රශ්න ටිකක් අරගෙන කරා. අන්න ඒ විදිහට පාස් පේපර්ස් උත් කරා. දෙපාරක් උපරිම දෙපාරක් විතර කරන්නේ නැති, දෙපාරක් විතර කරාට ඔය ක්ලාස් වල පේපර්ස් කරද්දිත් ඒ වගේ පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්න එහෙම කිරෙන නිසා තුන් පාරක් විතර පාස් පේපර්ස් ටිකත් කෙරෙන්නේ නැති. ඉතින් අන්තිම මාසේ හොඳට වැඩ කරා ළමයි. ෆෝන් පාවිච්චි කරේ නෑ, වෙන කිසිම දේවල්, ඒ කියන්නේ වෙන කිසි දෙයක් කරේ නෑ. පාඩම් කරන දේටම තමයි අන්තිම මාසේ පාඩම් කරන එකම තමයි කරේ. ඉතින් ඔයාලත් මේ අන්තිම මාසේ වෙන වැඩ ඔක්කොම නවත්තලා ළමයි පාඩම් කරන්න. උපරිම මම උදේ නම් ටිකක් නිදා ගන්නවා. උදේ 7-8 විතර වෙනකම් නිදාගෙන උදේ 8ට විතර නැගිටලා මම දෙක විතර වෙනකම් පාඩම් කරා ළමයි. උදේ සමහරක් දවස්වලට ක්ලාස් තියෙනවා. සමහර දවස්වල දවසම ක්ලාස් තියෙනවා ඔන්ලයින්. පොලිටිකල් එහෙම මට මතක විදිහට 3-4 වෙනකම් අපිට ක්ලාස් තිබ්බා. ඉතින් ඒ විදිහට ක්ලාස් ඉවර වුණාට පස්සේ පාඩම් කරන්න වෙලාවක් නෑනේ. ක්ලාස් විතරක් ගිහින් වැඩක් නෑ ළමයි. ක්ලාස් එකේ උගන්වන දේවල් අපි පාඩම් කරන්නත් ඕන. මොකද අපිට අර කියලා දෙන වෙලාවටම ඔළුවට යනවා. ඉතින් සමහරුන් හැබැයි මගේ එහෙම නම් ගියේ නෑ ඔළුවට. කියලා දෙන වෙලාවටම ඔළුවට යන්නේ නෑ. ඒ නිසා අපිට මේ දේවල් පාඩම් කරන්න ඕනේ. ඒ නිසා හවසට මම ඒවා පාඩම් කරා. ඉතින් එන්නේ විදිහට අන්තිම මාසේ උපරිම වැඩ කරා. අර තරහ යනවත් වැඩි ළමයි. මොකද කන්න හිතෙන්නෙත් නැහැ, බඩගින්නකුත් නැහැ. අර පාඩම් කරලම ළමයි මට මතකයි අන්තිම කාලේ එක්සෑම් එකට යන අන්තිම කාලේ මම මාර විදියට කෙට්ටුනේ. ඒ කියන්නේ අර ඔයාලට වගේම තමයි හරි බයයි එක්සෑම් එක ලඟ වෙද්දි පුදුම බයක්. කොච්චර පාඩම් කරලා තිබ්බත් පාඩම් කරන දේවල් ඔක්කොම අමතකයි වගේ. ඉතින් ඒ අමතක වෙන එකට ළමයි ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි පේපර්ස් කරන එක. පේපර්ස් කරලා ඔයාලා බය නැති කරගන්න. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන. මොකද එක්සෑම් එකට ගියාට පස්සේ ඔයාලා ඒ පේපරේ මුලින්ම ලියන්න ගත්තොත් ඔයාලට කවදාවත් ඒක ලියා ගන්න බැහැ ළමයි. ඒක මම ඔයාලට කියනවා කවදාවත් ඒක ලියා ගන්න බෑ. ඒ නිසා ඔයාලා ගෙදරදී හොඳට පේපර්ස් කරලා යන තරමට තමයි ඔයාලට සැටිස් ඒතන ගිහින් හොඳට පේපරේ ලියා ගන්න පුළුවන් වෙන්නේ. කිසිම බයක් නැතුව ඒකත් සාමාන්‍ය පේපරයක් වෙනවා. මම අත්දැකීමෙන් කියන්නේ ළමයි. ඒ නිසා හොඳට පේපර්ස් කරලා යන්න. ඉතින් ඒ විදිහට අන්තිම මාසෙ මට ගෙදර කට්ටිය පෙන්නන්නත් බෑ. ඒක ළමයි ඔයාලටත් ඇති. අර බයට
අම්මා එහෙම කන්න කියනවා තේ හදලා ගෙනත් දෙනවා. ඉතින් ඇත්තටම මට මාර විදියට කේන්තියේ මොකටද දන්නේ ළමයි අර පාඩම් කරනවා පාඩම් කරලා ක්ලාස් යනවා පාඩම් කරනවා මාර විදියට මහන්සි වෙනවා. හැබැයි අන්තිම මාස දෙකේදී වගේ හොඳට මහන්සි වුණා. පැය 15ක් 16ක් වැඩ කරා. ඉතින් ඔයාලා මේ කාලේ පැය 4ක් විතර නිදාගත්තා නම් ඇති. මොකද නිින්ද අපිට එච්චර වැදගත් නැහැ. නිදා ගන්නත් ඕන. අන්තිම මාස ඔයාලා හොඳට නිරෝගීව ඉන්න. ඒ වගේම තමයි නිින්ද ඔයාලටත් අවශ්‍ය. ඒ වගේම තමයි හොඳට කන්න. මොකද අන්තිම මාසේ දැන් එක්සෑම් වලට යන්න තියලා ලෙඩ වෙන්න එහෙම එපා. ඒ වගේම තමයි දැන් ඩෙන්ගු එහෙම තියෙන ළමයි ඔයාලා හොඳට පරිස්සම් වෙන්න. මොකද ඒවා හැදුනොත් එහෙම ලෙඩ හැදුනොත් ඔය උණ වෛරස් එහෙම හදාගන්න එපා. ඒවා හැදුනොත් ඔයාලට පාඩම් කරන්න බෑ. හරි අමාරු වෙනවා. ඒ නිසා හොඳට පරිස්සම් වෙන්න. ඒ නිසා හොඳට පරිස්සම් වෙලා වැඩ ටික කරගෙන යන්න. ඉතින් මේ මාසේ තමයි ඔයාලට ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙන ඔයාලගේ රිසල්ට් එක කණු පිට ගහන මාසයක් තමයි මේ අන්තිම මාසේ කියන්නේ. මොකද ඔයාලා දැන් වේල් මට්ටමක ඉන්නව නම් ඒ ළමයින්ට B1 C1 ගන්න මට්ටමකට යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා ඒ කියන්නේ B1ක මට්ටමේ වගේ ඉන්න ළමයෙක් නම් ඒකකට යන්න පුළුවන් කාලයක් තමයි ළමයි මේ. ඒ වගේම තමයි ඔයාලට රෑන්ක් එකකට යන්න පුළුවන් කාලයක් තමයි මේක. මම කවදාවත් හිතන් හිටියේ නෑ ළමයි මට රෑන්ක් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. මට ඕනුනේ කොහොම හරි පේරාදෙණි කැම්පස් එකට යන්න. මම දැන් කොළඹ කැම්පස් එකේ හිටියට මම එතකොට දන්නවා ඒත් මට ආසාවක් තිබෙන්නේ නෑ කොළඹ කැම්පස් එකට එන්න. මට ඕනුනේ කොහොම හරි කැම්පස් එකට යන්න පේරාදෙණි කැම්පස් එකට යන්න තමයි මම ආසාවෙන් හිටියේ. ඒත් ඉතින් කොහොම හරි අවසානයේ පේරාදෙණි කැම්පස් එකට යන්න පුළුවන්කම තිබෙද්දි මම කොළඹ කැම්පස් එකට ආවා. ඒක වෙනම කතාවක් ළමයි. ඉතින් මට රෑන්ක් එක ගන්න කිසිම ආසාවක්, ඒ කියන්නේ ආසාවක් නෙමෙයි කිසිම නිකන් අනේ මන්ද කොහොම හරි විභාගේ පාස් වෙන්න කියන උවමනාව තමයි තිබ්බේ. කැම්පස් යන්න ඕන උවමනාව තමයි තිබ්බේ. ඉතින් කොහොම හරි ඒ නිසා උපරිමයෙන් වැඩ කරා අවසානයේ දිස්ත්‍රික් රෑන්ක් එකත් 29 වුණා. ඉතින් මම එහෙම 29 ගන්න එහෙම දිස්ත්‍රික් රෑන්ක් එකට එන්න කියලා වැඩ කරේ නෑ. උපරිම මට පුළුවන් විදිහට උපරිම වැඩ කරා. දැන් මට හිතෙනවා ඔයිට වඩා උවමනාවෙන් වැඩ කරා නම් මීට වඩා හොඳ රෑන්ක් එකක් ගන්න තිබ්බනේ කියලා හිතෙනවා. ඔයාලටත් ළමයි අන්න ඒ පසුතැවීම පහුවෙද්දි ඒ නිසා ඔයාලා හොඳට වැඩ කරන්න රෑන්ක් එකකට යන ළමයි රෑන්ක් එකකට යන හිතන් ඉන්නවා නම් හොඳට වැඩ කරන්න. ඔයාලා වැඩ කරන විදිහට තමයි ඔයාලට ළමයි රිසල්ට් එක හම්බ වෙන්නේ. ඒ නිසා හොඳට මේ මාස ටිකක් නෑනේ මාසේ හොඳට වැඩ ටික කරගෙන යන ඔයාලට අනිවාර්යයෙන්ම ළමයි හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔයාලා චුට්ටක් හිතන්න ඔයාලට නිදිමත එන වෙලාවට කම්මැලි හිතෙන වෙලාවට ඔයාලා චුට්ටක් ඔයාලගේ අම්මලා තාත්තලා ගැන හිතන්න. යාලා අවුරුදු 13ක්ම අපි ඉස්කෝලේ යවුවේ මේ විභාගයෙන් පාස් වෙලා කොහොම හරි අපි කැම්පස් යනවා දකින්න නේද? ඉතින් යාලගේ එකම ආසාව ඒක. ඔයාලා චුට්ටක් ඉමේජින් කරන්න ඔයාලගේ රිසල්ට් එන දවසට රිසල්ට් ෂීට් එකේ ඒ තුනක්. ඒ කියන්නේ ඔයාගේ නම ඉස්සරහින් ඒ තුනක් ඇවිල්ලා තියෙද්දි තියෙන සතුට ඔයාලා චුට්ටක් හිතන්න ළමයි. ඒක ඔයාලගේ අම්මලා තාත්තලා දැක්කම එයාලගේ සතුට චුට්ටක් හිතන්න. ඉතින් මේ දේවල් හිතලා ඔයාලා මේ අන්තිම මාසේ හොඳට වැඩ ටික කරගෙන යන්න. ඔයාලට අනිවාර්යයෙන්ම හොඳ ඒ තුනක් ගන්න පුළුවන් ළමයි. මමත් ඔයාලට සුබ පතනවා හොඳට වැඩ ටික කරගෙන යන්න. ඔයාලා වැඩ කරන තරමට තමයි උපරිම වැඩ කරන තරමට තමයි ඔයාලට ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ නිසා හොඳට මේ අන්තිම මාසෙ ප්ලෑන් කරගන්න, දවස් ටික ප්ලෑන් කරගන්න, ඊට පස්සේ සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගන්න. අනිත් ඒ තමයි එක සබ්ජෙක්ට් එකකට විතරක් ඔයා මහන්සි වෙන්න එපා. ඔයා ආස සබ්ජෙක්ට් එකක් තියෙනවා ඒත් ඔයා ඒකට හැමදාම පොත අරන් හැමදාම පේපර්ස් කරන්න එපා. හැමදාම පාඩම් කරන්න. ඔයාලා සබ්ජෙක්ට් තුනම බැලන්ස් කරගන්න ඕන. එක දවස් සබ්ජෙක්ට් තුනම බැලන්ස් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒකට කමන්නේ දවස් තුනේ සබ්ජෙක්ට් එහෙම පාඩම් ටික ආයෙ පාඩම් කරගෙන යන්න. නැවත මතක් කර කර යන්න. එක්සෑම් එකට යනකම් ඔයාලා පාඩම් කරන දේවල් මතක් කරගෙන යන්න. මොකද අපි කලින් පාඩම් කරලා තියෙන දේවල් එක්සෑම් එකට යද්දී අමතක වුණොත් ඒක අපරාධයක් නේ ළමයි. ඒ නිසා එක්සෑම් එකට යනකම් පාඩම් කරගෙන යන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ළමයි මම අන්තිම මාසේ වැඩ කරේ. ඉතින් ඔයාලටත් මේ විදිහට වැඩ කරන්න පුළුවන්. වැඩ කරොත් අනිවාර්යෙන්ම ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔයාලට දැන් වෙන නෑනේ ළමයි අම්මලා වැඩ කියන්නේ නැහැ, තාත්තලා වැඩ කියන්නේ නැහැ, මොකුත් කියන්නේ ඔයාලට පාඩම් කරන එක විතරයි තියෙන්නේ. ඒ නිසා හොඳට පාඩම් කරන්න. ඔයාලා ඉන්න තැනටම බත් එක ගෙනත් නැති, තේ එක ගෙනත් නැති අනිවාර්යෙන්ම අම්මලා මේ දේවල් කරනවා. මේ දවස්වල ඔයාලා මහන්සිලා වැඩ කරන නිසා. ඉතින් ඒ නිසා ඔයාලා උපරිම ප්‍රයෝජන ගන්න ළමයි මේ මාසේ. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් හැමෝම හොඳට පාඩම් කරන්න. ඔයාලට මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. බයි.